අංක 2 දළු කිලෝ 31යි. අංක 1 දළු කිලෝ 63යි. අත්තිකාරම් අංක 21 රුපියල් 5000යි. අංක 4 තේකොළ පැකට් 3යි. අංක 16 පොහොර U709 පැකට් 2යි. වාරික 2කින් කැපෙන්න ඕනි. අංක 5 මේ මාසේ දළු එකතුව පෙන්නනවාද? අංක 5ට මට අත්තිකාරම් කීයක් දෙන්න පුළුවන්ද? ඔයාලා දැක්කේ තේමිතුරු AI ඒජන්ට් T ඩීලර්ස් ලගේ වැඩ කරලා දෙන විදිය. ඉතින් මේ වීඩියෝ එක ඉවරකම් බැලුවොත් මම ඔයාලට පොරොන්දු වෙනවා ඔයා තාක්ෂණය ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාගේ ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු 90%කින්ම පහසු කරගන්න විදිය මම මේ වීඩියෝ එක ඇතුළේදී කියලා දෙනවා කියලා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කොහොමද තේමිතුරු AI ඒජන්ට් අපි සිංහලෙන්ම කටින් දළු ගණන් කියලා අතිකාරම් විස්තර කියලා කොහොමද මේ දේට ටික ලබා දෙන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද ෆොටෝ එකක් කරා මේ තේමිතුරු AI ඒජන්ට් මේ විස්තර ටික අපි ලබා දෙන්නේ? එහෙම ලබා දුන්න විස්තර එයාගෙන් අපි කොහොමද සිංහලෙන්ම ප්‍රශ්න අහලා එයාගෙන් සැපයුම් කරන පිළිබඳ විස්තර අපි ලබා ගන්නෙ? එහෙම නැත්නම් ව්‍යාපාරය පිළිබඳ විස්තර අපි ලබා ගන්නෙ කොහොමද? ඒ විතරක් නෙමෙයි කොහොමද අපි තප්පර ගානක් ඇතුළත ට්‍රේඩ් එක ගහලා පේ ෂීට් එක හදාගන්නේ කියන එක අපි මේ වීඩියෝ එක ඇතුළේදී කතා කරනවා. හරි දැන් අපි බලමු කොහොමද තේමිතුරු පාවිච්චි කරලා මේ ස්මාර්ට් ස්කෑනින් හරහා ඔයාලගේ දළු ගණන් ෆොටෝ එකකින් එහෙම නැත්නම් ඔයාගේ වොයිස් රෙකෝඩින් එකකින් සිස්ටම් එකට ඇතුළත් කරන්න කියලා. ඉතින් මම මේ වෙනකොට මේ මම ලියාගෙන තියෙනවා ඔයගොල්ලෝ රූට් එකේ ලියනවා වගේම දළු ගණන් ලියාගෙන තියෙනවා. මෙතන 7/27 දිනේට දළු ගණන් ටිකක් ලියාගෙන තියෙනවා. ඊට අමතරව 7/28 දිනේට දළු ගණන් ටිකක් ලියාගෙන තියෙනවා. ඊට අමතරව අත්තිකාරම් තේකොළ පොහොර විස්තර ටිකක් මම ගණන් විස්තර ටිකක් මෙතන ලියලා තියෙනවා. හරි අපි මුලින්ම බලමු වොයිස් රෙකෝඩින් එකක් කරහා කොහොමද තේමිතුරු පද්ධතියට අපි දත්ත ඇතුළත් කරන්නේ සහ ඒවා කොහොමද කොච්චර දුරට නිවැරදිද කියන එක. හරි මම මුලින්ම මගේ තේමිතුරු ඇප් එක ඕපන් කරගන්නවා. ඉතින් තේමිතුරු ඇප් එකේ මම දළු එකතු කිරීම කියලා මෙන්න මෙතන තියෙනවා බටන් එකක්. ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා කැමරාවක සහ මයික් එක අයිකන් එකක් කොළ පාට. ඒක ඔබනවා. හරි ඒකේ බුහම ඔයාලට පෙන්නනවා මෙතන ඔප්ෂන් දෙකක් ඡායාරූපයකින් ඇතුළත් කරන්න සහ හඬපටයක් මගින් ඇතුළත් කරන්න කියලා. ඉතින් මම මුලින්ම මේ හඬපටයක් මගින් ඇතුළත් කරන්න කියන එක පාවිච්චි කරනවා. හරි මෙන්න මේ ක්ලික් කරාම අපිට රෙකෝඩින් එක ඔන් කරගන්න පුළුවන්. දිනය 2026 7/27 අංක 2 දළු කිලෝ 31යි. අංක 1 දළු කිලෝ 63යි. අංක 4 දළු කිලෝ 11යි ක්වොලිටිය අංක 1. අංක 6 දළු කිලෝ 20යි. අංක 27 දළු කිලෝ 5යි. අංක 12 දළු කිලෝ 7යි. හරි මම දැන් වොයිස් රෙකෝඩින් එක කරගත්තා. ඔයගොල්ලන්ට මෙතන ප්ලේ කරොත් ඔයාලට අහන්න පුළුවන්. මේ විදිහට හරි මේ විදිහට ඔයාලට සයිලන්ට් අයින් කරගෙන ප්ලේ කරොත් ඔයාලට අහන්න පුළුවන්. ඒ විදිහට ප්ලේ වෙනවා. ඉතින් අපි මෙන්න මේ රතු පාට ස්කෑන් කරන්න කියන බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ වොයිස් රෙකෝඩින් එක ස්කෑන් වෙන්න දාන්න. ඉතින් ස්මාර්ට් ස්කෑනින් හරහා තප්පර ගානක් ඇතුළත ඔයාලට ස්කෑන් වෙලා මෙන්න මේ විදිහට දළු ගණන් ටික පෙන්වනවා. ඉතින් මේ දළු ගණන් ටික හරිද කියලා බලන්න ඔයාලට විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා මේ රෙකෝඩ් කරපු වොයිස් රෙකෝඩ් එක මේ විදිහට ප්ලේ කරලා ඒකත් එක්ක මේ ස්කෑන් වෙලා තියෙන ඒවා හරිද කියලා බලන්න පුළුවන්. අංක 2 දළු කිලෝ 31යි. අංක 1 දළු කිලෝ 63යි. එහෙම නැත්නම් ඔයාලට ලේසිම ක්‍රමය තමයි අපේ මේ AI assistant ගේ තියෙනවා මෙන්න මෙතන හඬ කියවණය කියලා එකක්. ඒක ක්ලික් කරාම මේ අපේ තේමිතුරු AI එක ඔටෝම ඔයාට ඒ දළු ගණන් ටික කියවනවා. එතකොට ඔයාට මෙතනින් ඒක හරි දාගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ හඬ කියවන එක උඩ ක්ලික් කරාම සැපයුම් කරු අංක 2 ශුද්ධ බර 30 සැපයුම් කරු අංක 1 ශුද්ධ බර 63 සැපයුම් කරු අංක 4 ශුද්ධ බර 11 ගුණාත්මක භාවය අංක 1 සැපයුම් කරු අංක 6 ශුද්ධ බර 20
සැපයුම්කරු අංක 27 ශුද්ධ බර වහ. සැපයුම්කරු අංක 12 ශුද්ධ බර කතා. හරි දැන් ඔයාලට දැක්කේ කොච්චර නිවැරදිව ඒ කියන්නේ 100%ක්ම නිවැරදිව මේ ටික ස්කෑන් වෙලා තියෙනවා. ඉතින් නමුත් යම් කිසි අවස්ථාවක පැහැදිලි නැති වුණොත් ඒ කියන්නේ දැන් මම ලියාගෙන තියෙන ඒවා ලොකුවට පැහැදිලි නෑ. නමුත් මේකට AI එකට අඳුර ගන්න බැරි මට්ටමක තිබ්බොත් හින්දා හැම වෙලේම මේ වගේ වෙරිෆයි කරලා දාගන්න එක තමයි හොඳ. ඉතින් අපි හරි දත්ත ටික හරියට ස්කෑන් වෙලා කියලා අඳුරගත්තට පස්සේ මෙන්න මේ සියල්ල තහවුරු කර සුරකින්න කියන ක්ලික් කරන්න. ඊට පස්සේ ආයි නැවතත් ඔව් මම තහවුරු කරා කියන ක්ලික් කරාම මේ data ටික සිස්ටම් එකට වැටෙනවා. ඉතින් කොච්චර පහසුද අපිට තප්පර ගානක් යන්නේ දවසේ දළු ගණන් ටික මේ විදිහට සිස්ටම් එකට දාගන්න. හරි මීටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මේ අපට බලන්න පුළුවන් මෙන්න අපි බලමු මේ 28 දළු ගණන් ටික සිස්ටම් එකට දාගෙන ෆොටෝ එකක් කරා කොහොමද දාගන්න කියන එක බලමු. ඉතින් ෆොටෝ එකක් කරා දාගනිද්දී අපි මුලින්ම මෙතනම අපි මේ ඡායාරූපයක් ඇතුළත් කරන්න කියන එක ඡායාරූපයක් තෝරන්න කියන එක ක්ලික් කරාම ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ගැලරියෙන් ඒ කියන්නේ වාගේ ෆොටෝස් වල ගත්ත ෆොටෝස් වල තියෙනවා නම් දැනට ෆොටෝ එකක් ඒක හරහා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාවේ ඇප් එක ඇතුළෙන්ම ෆොටෝ එකක් අරන් දාන්නත් පුළුවන්. මම ඉතින් ඇප් එක ඇතුළෙන්ම ෆොටෝ එකක් ගන්න එක සිලෙක්ට් කරා. හරි දැන් ඔයාලට පේනවා මම පොඩක් පොත මෙහාට කරන්න. හරි මම හිතන්නේ දැන් ඔයාලට පේනවා කොහොමද මෙන්න මේ විදිහට අපිට මේකේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. හරි මම දැන් දළු ගණන් ටිකේ ෆොටෝ එකක් ගහලා දැන් මේ විදිහට තියෙන්නේ මම මේක ඇතුළත් කරනවා. මේ විදිහට ඇතුළත් කරලා පස්සේ ඔයාලට මෙතන පේනවා ඉමේජ් එක මෙතන වැහලා තියෙනවා. අපි මෙන්න මේ ස්කෑන් කරන්න කියන බටන් එක ක්ලික් කරමු. හරි ස්කෑන් කරන්න කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා හරියටම මෙතන දිනේ අරන් තියෙනවා. ඉතින් අපි කලින් පාර වගේම හඬ කියවනේ ඔන් කරනවා. ඔන් කරලා බලමු. සැපයුම්කරු අංක 21 ශුද්ධ බර 18. සැපයුම්කරු අංක 25 ශුද්ධ බර 34. සැපයුම්කරු අංක 12 ශුද්ධ බර 15. සැපයුම්කරු අංක 8 ශුද්ධ බර 12. සැපයුම්කරු අංක 6 ශුද්ධ බර කතා. සැපයුම්කරු අංක 14 ශුද්ධ බර 19. සැපයුම්කරු අංක 2 ශුද්ධ බර 5. සැපයුම්කරු අංක 4 ශුද්ධ බර 11 ගුණාත්මක භාවය අංක 1. සැපයුම්කරු අංක 16 ශුද්ධ බර 3. සැපයුම්කරු අංක 11 ශුද්ධ බර 10. සැපයුම්කරු අංක 5 ශුද්ධ බර 28. ඉතින් මෙතන දැන් අපිට බැලුවහම 100%ක්ම හරියට ස්කෑන් වෙලා තියෙනවා. ඉතින් වැරදිලාවත් මේක වෙනසක් වුණොත් ඔයාලට මෙන්න මේ විදිහට දැන් අපි මුළු බර කියන උඩ ක්ලික් කරාම ඔයාලට මේ කිලෝ ගාන වෙනස් කරගන්න පුළුවන්. ඕනම් මේක 30 කරන්න පුළුවන්. ඒ විදිහට වැරද්දක් වෙලා තිබ්බොත් ඔයාලට මෙතනදිම හදා ගන්න පුළුවන්. මේ දැන් මේකේ නම් 100%ක්ම නිවැරදිව මේ data ස්කෑන් වෙලා තියෙනවා. ඉතින් ෆොටෝ එකක් මගින් වුණත් ඔයාලට ස්කෑන් කරන්න පුළුවන්. මෙතනදී වැදගත්ම දේ අකුරු ඉලක්කම් පැහැදිලිකමටත් වඩා මේවා අතර මේ ඉඩ පහසුකම තියා ගන්නවා නම් සාමාන්‍යයෙන් දළු ගණන් ඉතා පහසුවෙන් ස්කෑන් කරගන්න පුළුවන්. මේවා එක ගොඩේ ළඟ වගේ තිබ්බොත් පොඩ්ඩක් AI එකට අඳුර ගන්න අමාරුයි. හරි මේ දත්ත ටික අපි ඇතුළත් කරමු. මම දැන් කන්ෆර්ම් ක්ලික් කරනවා. හරි ඒ දිනේටත් data ටික වැන්නා. ඉතින් මම දැන් දවස් 2ක දත්ත ඇතුළත් කරා. දැන් මේ දින දෙකට අදාළව ඉතාම සුළු කාලයක් ඇතුළත මට ඔක්කොම data ටික ඇතුළත් කරන්න පුළුවන් වුණා. ඉතින් මීට වඩා ලොකු රෙකෝඩ් ගන්නක් තිබ්බත් ඔයාලට මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරි අපි දැන් බලමු කොහොමද අපි පෝර අත්තිකාරම් විස්තර ඇතුළත් කරන්න කියලා. ඉතින් මේ වගේ මම බෑක් කරලා ඉස්සරහට යනවා නැවතත්. ඔයාලට පේනවා මෙතන දළු එකතු කිරීම වලට එහා පැත්තේ අඩු කිරීම කියලා බටන් එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරනවා. ඉතින් දළු එකතු කිරීම වල වගේම මෙතනක් තියෙනවා මයික් එකයි කැමරා අයිකන් එකයි එක කොළ පාට බටන් එකක්.
අපි ඒක ක්ලික් කරගන්නවා. ඉතින් මුලින්ම මම හඬපටයක් මගින් ඇතුළත් කිරීම කියන එක තෝරගන්නවා. හරි අපි බලමු. මම voice recording එක on කරනවා. අත්තිකාරම් අංක 8 රුපියල් 2000යි. අත්තිකාරම් අංක 21 රුපියල් 5000යි. අත්තිකාරම් අංක 26 රුපියල් 30000යි. අත්තිකාරම් අංක 30 රුපියල් 4000යි. අංක 21 තේකොළ පැකට් 1යි. අංක 2 තේකොළ පැකට් 1යි. අංක 4 තේකොළ පැකට් 3යි. අංක 5 තේකොළ පැකට් 1යි. අංක 16 පොහොර U709 පැකට් 2යි වාරික 2කින් කැපෙන්න ඕනි. අංක 5 පොහොර T750 පැකට් 1යි වාරික 2කින් කැපෙන්න ඕනි. හරි දැන් ඔයාලට පේනවා මෙතන තප්පර ගානක් ඇතුළත මේක ස්කෑන් වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කලින් වගේම අපි චෙක් කරලා බලමු මේක මොන තරම් දුරට නිවැරදිද කියලා. සැපයුම් කරු අංක 8 අත්තිකාරම් රුපියල් 2000. සැපයුම් කරු අංක 21 අත්තිකාරම් රුපියල් 5000. සැපයුම් කරු අංක 26 අත්තිකාරම් රුපියල් 30000. සැපයුම් කරු අංක 30 අත්තිකාරම් රුපියල් 4000. සැපයුම් කරු අංක 21 තේකොළ රුපියල් 650. සැපයුම් කරු අංක 2 තේකොළ රුපියල් 650. සැපයුම් කරු අංක 4 තේකොළ රුපියල් 1950. සැපයුම් කරු අංක 5 තේකොළ රුපියල් 650. සැපයුම් කරු අංක 16 පොහොර රුපියල් 9700 වාරික ගණන 2. සැපයුම් කරු අංක 5 පොහොර රුපියල් 4900 වාරික ගණන 2. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් 100%ක්ම නිවැරදිව ස්කෑන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට හිතනවා නම් මේ තේකොළ ගණන් කොහොමද සිස්ටම් එක ගත්තේ කියලා අපිට ඒ දේවල් සිස්ටම් එකට කලින් දීලා තියන්න පුළුවන්. ඉතින් මේ ඒක දෙන හැටි මම ඒක අපි ඔයාලට account එක set up කරන වෙලාවේදී ඔයාලා account එක ගන්න වෙලාවේදී ටික කරලා දෙනවා. ඉතින් ඔයාලට තියෙන මේ විදිහට පොහොර වාරික දළු ගණන් දාගෙන යන එක විතරයි. ඉතින් මම මේ විදිහට මෙන්න මේ කලින් වගේම සියල්ල තහවුරු කරගන්න කියන එක ක්ලික් කරලා මේ ටික සිස්ටම් එකට දාගන්නවා. ඉතින් ඔය විදිහට සිස්ටම් එකට ඊටාම පහසුවෙන් ඔයාලට වොයිස් එකක් මගින් දාගන්නත් පුළුවන්. ඉතින් අපි ඊළඟ ඔප්ෂන් එක බලමු කොහොමද මේවා අපි ඡායාරූපයක් හරහා දාගන්නේ කියලා. ඉතින් කලින් වගේම මෙතන මේක ක්ලික් කරා take photo කියන එක ක්ලික් කරා. ඊට පස්සේ මේ විදිහට දළු මේ අතිකාරම් ගනුදෙනු විස්තර ටිකේ අපි ෆොටෝ එකක් අරගෙන මේ විදිහට දාගන්නවා. හරි ඊට පස්සේ අපි මෙන්න මේ ස්කෑන් කරන්න කියන ක්ලික් කරනවා. හරි දැන් අපි බලමු මේ පාර කොච්චර නිවැරදිව ස්කෑන් වෙලාද කියලා ෆොටෝ එක මගේ. සැපයුම් කරු අංක 8 අත්තිකාරම් රුපියල් 2000. සැපයුම් කරු අංක 21 අත්තිකාරම් රුපියල් 5000. සැපයුම් කරු අංක 26 අත්තිකාරම් රුපියල් 30000. සැපයුම් කරු අංක 30 අත්තිකාරම් රුපියල් 4000. සැපයුම් කරු අංක 21 තේකොළ රුපියල් 650. සැපයුම් කරු අංක 2 තේකොළ රුපියල් 650. සැපයුම් කරු අංක 4 තේකොළ රුපියල් 1950. සැපයුම් කරු අංක 5 තේකොළ රුපියල් 650. සැපයුම් කරු අංක 16 පොහොර රුපියල් 9700 වාරික ගණන 2. සැපයුම් කරු අංක 5 පොහොර රුපියල් 4900 වාරික ගණන 2. ඉතින් බලන්න ෆොටෝ එක මගින් දැම්මත් දැන් මෙතන මම එච්චර පැහැදිලිව නෙමෙයි මේ ටික ලියලා තියෙන්නේ. ඒත් මේකට තාම නිවැරදිව මේ දේවල් ස්කෑන් කරගැනීමේ හැකියාව අපේ මේ තේමිතුරු AI agent තියෙනවා. ඉතින් මේ විදිහට අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ ටික මම කලින් ඇතුළත් කරපු නිසා මම ආයෙත් මේ දේවල් ඇතුළත් කරන්නේ නැහැ. මම මේක කැන්සල් කරලා මුලට යනවා.
හරි දැන් අපි බලමු මේ දාගත්ත අපි ඩේටා ටික පාවිච්චි කරලා කොහොමද තේමිතුරු AI agent එකෙන් අපි විස්තර ගන්න කියලා. දැන් ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා ඇප් එක ඇතුලින් උනත් බලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට මෙන්න මේ ෆිල්ටර්ස් කියන එක ක්ලික් කරලා මේ මාසේ කියලා දැම්මහම ඔයාලට මේ මාසේ දළු දීපු අංක ටික තියෙනවා. දැන් අංක 5 6 14 මේ විදිහට තියෙනවා. හරි අපි ආයි මුලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ වගේ අපේ AI agent ගේ icon එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මයික් එක icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඕනිම ප්‍රශ්නයක් මෙයාගෙන් අහන්න. උදාහරණයක් විදිහට මම අහනවා මට අංක 5 මේ මාසේ දළු එකතුව පෙන්නනවද? ඔව් මට අංක 5 මේ මාසේ දළු එකතුව පෙන්නනවද? හරි ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මේ මාසේ දළු කිලෝ 28ක් එකතු කරලා කියලා පෙන්නනවා සහ ඔයාලට ඒ අඩු කිරීම විස්තර ඒ දළු එකතු කරපු විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි බලමු තවත් ප්‍රශ්න අහලා අංක 5ට මට අතිකාරම් කීයක් දෙන්න පුළුවන්ද? හරි මේ විදිහට ඔයාලට ඒ දළු ගාන රේට් එකකින් වැඩි කරලා අතිකාරම් දෙන්න පුළුවන් ගාන පෙන්නනවා. හැබැයි මෙතනදී ඔයාලට පේනවා මෙයාගේ දැනට පවතින අඩු කිරීම තියෙනවා 7000 ගාණක් මුළු ආදායම 4000 ගාණක්. ඉතින් මෙයාට අතිකාරම් ගෙවන්න බෑ කියලා කියන්නේ. ඉතින් අපි තව දළු දීපු කෙනෙක් පොඩ්ඩක් බලමු. මෙතනින් මම chat එක ක්ලියර් කරගන්නවා. ක්ලියර් කරගෙන ගිහිල්ලා මම බලනවා තව දළු දීපු කවුද ඉන්නේ මේ මාසේ කියලා. අපි නිකන් බලමු අංක 14 බලමු අපි ගිහිල්ලා. අංක 14ට මට මේ මාසේ අත්තිකාරම් කීයක් දෙන්න පුළුවන්ද? හරි එතකොට එතන පෙන්නනවා කැල්කියුලේට් වෙලා මට 3040ක් තමයි අත්තිකාරම් දෙන්න පුළුවන් කියලා. ඉතින් අපි නිකන් බලමු යාගේ අපි බලමු නිකන් මම මෙතනදී මෙලොව යාගේ අඩු කිරීම මුකුත් නැහැ. අපි තව විස්තරයක් බලමු. දැන් අංක 5ට මම හිතලම මෙන්න මේ වගේ දෙයක් කරලා තියෙනවා. මට අංක 5 අඩු කිරීම ටික පෙන්වන්න. හරි ඔයාලට පේනවා අංක 5 මම මෙන්න මේ පොහොර දවස් දෙකක ඇඩ් කරලා තියෙනවා 6:23 සහ 7:30. එතකොට පොහොර වාරික දෙකක් මෙතන පෙන්නනවා. දැන් පේ ෂීට් එකක සාමාන්‍යයෙන් ওই දෙක එකට එකතු වෙලා තමයි පෙන්වන්නේ. එතකොට ඔයාලට මේක හොයාගන්න එකේ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා පෙන්වනාම සමහර විට ඔයාලගේ සැපයුම් කරුවටත් මතක නැතුව ඇති මේ මෙහෙම පොර එකක් ගත්තා කියලා. අනේ වගේ වෙලාවට මේකෙන් ටක් ගාලා ප්‍රශ්නේ අහලා ඒ වගේ දේවල් විසඳ ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟට කොහොමද රේට් එක ඇතුළත් කරලා තප්පර ගණක් ඇතුළත පේ ෂීට් ටික හදාගන්නේ කියලා. හරි. ඔයාලා දාගත්ත data වලින් මේ තප්පර ගණක් ඇතුළත පේ ෂීට් හදාගන්න නම් ඔයා මුලින්ම යන්න ඕනේ වැඩ පත්‍රිකාවලට ගියා මාසේ අන්තිමට. දැන් මම මේ ජූනි මාසේ පේ ෂීට් කලින්ම හදලා තියෙනවා. ඉතින් මම මේක ජූලි මාසෙට දාගන්නවා. දැන් අපි ඇතුළත් කරේ ජූලි මාසේ දත්ත. හරි මම මෙතන රේට් එක දෙනවා අංක 1ට මම 190ක් විතර දානවා. මෙතෙන්ට දානවා මම 185ක් දාමු අපි 185ක්. ඔව් හරි මේ විදිහට දාලා මම මෙන්න මෙතන ජෙනරේට් පේ ෂීට් කියන එක ක්ලික් කරා. ඔයාලට පේනවා පේ ෂීට් ටික හැදෙන ගමන් තියෙන්නේ. හරි තප්පර ගානක් ඇතුළත අපි පේ ෂීට් ටික හදාගත්තා. දැන් ඔයාලට මෙන්න මෙතනින් පේ ෂීට් කියන එක ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පේ ෂීට් ටික බලා ගන්න. හරි ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට පේ ෂීට් ටික හැදිලා තියෙනවා බොහොම ලස්සනට. ඊටම වර්ණවත් පේ ෂීට් PDF එකක් හැදිලා තියෙනවා. පේ ෂීට් ටික ඔක්කොම මෙතන තියෙනවා. දප්පර ගානයි මට ගියේ පේ ෂීට් ටික හදාගන්න. ඉතින් මේ වගේ දවස් ගානේ ෆොටෝ එකක් ගහලා මේකට දැම්මනම් ඔයාලට
මාසය අන්තිමට කිසිම කරදරයක් නැතුව පේ ෂීට් එක හදලා print කරගන්න පුළුවන්. ඉතින් මේ PDF එක ඔයාලට ඕන නම් කමියුනිකේෂන් එකකට යවලා print කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි Wi-Fi printer එකක් කරහා ඔයාලට ගෙදරදිම ෆෝන් එක විතරක් පාවිච්චි කරලා print කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි print කරලා ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරන සර්විස් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට තවදුරටත් බල ඉන්න ඕනේ නැහැ. ඔයාලට අදම වුණත් මේක සර්විස් එක අරගෙන ඔයාලට මේකට ජොයින් වෙන්න පුළුවන්. දැන් ඔයාලා අවබෝධයක් තියෙනවා කොහොමද මේ තේමිතුරු AI ඒජන්ට් වැඩ කරන්නේ කියලා. ඉතින් මෙච්චර දේවල් කරලා දෙන සිස්ටම් එකක් කොච්චර ගාණක් වෙයි කියලාද ඔයා හිතන්නේ? ලක්ෂ 2ක් 3ක් එහෙම නැත්නම් මාසෙකට රුපියල් 10000 මාසෙකට රුපියල් 7000 නෑ. ඔයාලට පුංචි රුපියල් 3000කට මාසෙකට රුපියල් 3000ක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට මෙන්න මේ තේමිතුරු AI ඒජන්ට් එක දාගන්න. සමහර විට ඔයාගේ පේ ෂීට් එක මේ වෙනකොට ඔයාගේ පුතා හදලා දෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ දුව හදලා දෙනවා වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් වෙන්න පුළුවන් මේ ඔයාලට පේ ෂීට් ටික උදව් කරන්නේ. එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් ගෙදර දහසක් වැඩස්සේ ඔයාගේ පේ ෂීට් ටික කරලා දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ දරුවෝ එකතු කරන ගමන් සෑහෙන්න වේසක් මහන්සියක් වෙලා ඔයාගේ පේ ෂීට් ටික ඔයා තනියම කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයා මේ මොන කැටගරියකට අයිති වුණත් ඔයාට පුළුවන් දැන් තේමිතුරු AI ඒජන්ට් ඔයාගේ ෆෝන් එකට දාගෙන අපි කොච්චර සරල කරලාද කිව්වොත් ඔයාට ෆොටෝ එකක් ගහලා දාන්න. එහෙම නැත්නම් දරු ගණන් ටික කටින් කියලා පවදාට ඔයාගේ බිස්නස් එකේ ඕනිම විස්තරයක්, සැපයුම් කරුවන්ගේ ඕනිම විස්තරයක් සිංහලෙන්ම ප්‍රශ්න අහලා උත්තර ගන්න වගේම මාසයේ අන්තිමට ඔයාගේ පේ ෂීට් ටික ඔක්කොම තප්පර ගණක් ඇතුළත හදා ගන්න පුළුවන් විදියක් තියෙනවා කියලා දැන් ඔයාලා දන්නවා. ඉතින් ඉස්සර වගේ ලොකුවට මේ කම්පියුටර්ස් දාගෙන ලක්ෂ ගණන් වියදම් කරගෙන කොළ බණ්ඩල් ගෙනල්ලා මේක කරන්න ඕනේ. අපිට පුළුවන් දවසක් ඇතුළත ඔයාගේ දැනට ඉන්න සැපයුම් කරුවෝ ඔක්කොම සිස්ටම් එකට ඇතුළත් කරලා ඔයාගේ පරණ ගිය මාසේ හිඟවාරික ටික ඇතුළත් කරලා ගිය මාසේ පොහොර හිඟ ටික ඇතුළත් කරලා සම්පූර්ණම සිස්ටම් එක දවසක් ඇතුළත අපිට සෙටප් කරලා දෙන්න පුළුවන් ඔයාගේ වැඩ ටික අද ඉඳන් උනත් කරගෙන යන්න. ඉතින් ඔයාට ඕනි කරන්නේ ඔයාගේ ෆෝන් එකම විතරයි. වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් උනත් මේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකට printerයක් කනෙක්ට් කරලා ඔයාට ගෙදරදීම උනත් print කරගන්නත් පුළුවන්. අපි ඒ විස්තර ඉදිරියේ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. කොහොමද printer Wi-Fi printers වැඩ කරන්නේ, කොහොමද ෆෝන් එකට printer එක කනෙක්ට් කරන්නේ. ඒ හැම විස්තරයක්ම අපි ඉදිරියේදී ඔයාලට දැනුවත් කරන්න. ඉතින් දැනට ඔයාලට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපේ නම්බර එකට කෝල් කරලා සම්පූර්ණ විස්තර දැනගෙන තේමිතුරු AI ඒජන්ට් ඔයාගේ ව්‍යාපාරයට ඇතුළත් කරගන්න.